මිනිස්සු අතර මනුස්සකම කියන දේ නැත්තටම නැති වෙලා තියෙන විදිහේ බිහිසුණු අපරාධයක් ගැන තමයි අද කතාව. මේ සිද්ධිය වාර්තා වෙන්නේ බංග්ලාදේශ් වලින්. ඇත්තටම මේකේ මෙච්චර බිහිසුණුකම මොකක්ද කියලා දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකල් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ශිබ්ලි කියලා කියන්නේ වයස අවුරුදු 18ක දුප්පත් පවුලක අවංක ඊටම කාර්යශූර තරුණයෙක්. මෙයා තමන්ගේ පවුලට උදව් කිරීමේ අරමුණින් සහ තමන්ගේ ඉගෙනීමේ කටයුතු ඉදිරියට කරගෙන යාමේ අරමුණින් කුකුල් ගොවිපලක රැකියාවකට යනවා. ඔහුගේ මේ රැකියාව කරන විදිහ, ඔහුගේ කාර්යක්ෂමතාවය, ඔහුගේ ක්‍රියාශීලීභාවය මේ ඔක්කොම දේවල් එක්ක ඔහුට ඉතා ඉක්මනින්ම එම ආයතනයේ කළමනාකරන තනතුර හම්බ වෙනවා. හැබැයි ඔහුට කලින් රැකියාවට ආපු පුද්ගලයෝ මේ ගැන ටිකක් ඉරිසියාවෙන් තමයි ඉන්නේ. 2023 අගෝස්තු මාසේ 28 වෙනිදා ශිබ්ලි සුපුරුදු පරිදි රැකියාවට ගියාට සුපුරුදු වෙලාවට ගෙදර එන්නේ නැහැ. දෙමව්පියෝ නම් හිතන්නේ සමහර විට වැඩ නිසා ටිකක් පරක්කු වෙයි කියලා. ඒ වුණාට ටික වෙලාවකින් ශිබ්ලිගේ අම්මට කෝල් එකක් එනවා ශිබ්ලිගෙන්. ඔහු කියන්නේ තමන්ව පැහැරගත්තා සහ තමන්ට දරුණු විදිහට මේ වෙනකොට පහර දෙමින් ඉන්නවා කියලා. ඊට පස්සේ පැහැරගත්ත අය ශිබ්ලිගේ අම්මට කෝල් එකක් අරගෙන කියනවා ශිබ්ලිව බේරගන්න ඕනි නම් ටකා මිලියන 1.5ක් අපිට දෙන්න කියලා. ශිබ්ලිගේ පවුල දුප්පත්. ඒ වුණාට ශිබ්ලිගේ දෙමව්පියෝ පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ලක්ෂ 15 හොයාගන්න. දවස් 3කට පස්සේ ශිබ්ලිගේ දෙමව්පියන්ට ආපහු පැහැරගත් අය කෝල් එකක් දීලා කියනවා ටකා ලක්ෂ 2ක් දෙන්න කියලා. ඉතින් මේ මුදල රැස් කරගත්ත ශිබ්ලිගේ දෙමව්පියෝ මුහුණු ආවරණය කරගත්ත පුද්ගලයෝ දෙදෙනෙකුට මෙන්න මේ මුදල බාර දෙනවා. මුදල් ලබා දීලා දවස් 3ක් යනකනොත් ශිබ්ලි ගෙදර ආවේ නැති නිසා දෙමව්පියෝ මේ වෙලාවේ තමයි පොලිසියට මේ ගැන කියන්නේ. ඊට පස්සේ පොලිස් පරීක්ෂණ ආරම්භ වෙනවා. මුලින්ම ශිබ්ලි වැඩ කරපු තැනට යද්දී පොලිසියට දැනගන්න හම්බ වෙනවා ටික දවසකට කලින් ශිබ්ලි සහ ආයතනයේ වැඩ කරන සේවකයෝ කිහිප දෙනෙක් අතර යම්කිසි ආරවුලක් සිද්ධ වුණා කියලා. ඒ අනුව මේ ආරවුලට සම්බන්ධ පුද්ගලයන්ව 6 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගත්ත මේ පුද්ගලයෝ පාපොච්චාරණය කරලා තියෙනවා ශිබ්ලි තමන්ගේ මුහුණ දැකපු නිසා ඔහුව ඝාතනය කරලා සිරුර කොටස් වලට වෙන් කරලා රොසාන් කියන කන්දෙන් පල්ලෙහාට දැම්ම කියලා. අත්අඩංගුවට ගත්තු 26 හැවිරිදි මාර්මා කියන තරුණයා ශිබ්ලිගේ ශරීරය කොටස් කරලා එයින් එක කොටසක් අනුභව කරා කියලා පාපොච්චාරණය කරනවා. ඉතින් මේ බිහිසුණු අනාවරණයත් එක්ක බංග්ලාදේශය පුරාම මහජන විරෝධතා ඇති වෙනවා. පොලිස් භාරයේ ගෙන යමින් ඉද්දී මාර්මා කියන මේ පුද්ගලයාව එළියට ගත්තු ජනතාව පහර දීලා ඝාතනය කරනවා. ඊටු 5 දෙනා තවමත් සිරගත වෙලා ඉන්නේ. නඩු විභාගය තවමත් ක්‍රියාත්මකයි. ඉතින් මේ වගේ true crime stories ගැන දැනගන්න ඕගොල්ලෝ කැමති නම් මම follow කරලා තියාගන්න. මේ වීඩියෝ එකට කැමති නම් like එකක්, comment එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්න.